ආයුබෝවන්. අද මම ඔබ සමග බෙදා ගන්න යන්නේ අපේ ජීවිතයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ප්‍රබල සත්‍යයක් ගැනයි. අපි හැමෝම කැමති ජීවිතේ හරිම ලිහිසියෙන් කිසිම කරදරයක් නැතුව ගලාගෙන යනවනම්. හැබැයි ඇත්තම කතාව නම් කිසිම බාධාවක් නැති පාරක යන කෙනෙක් කවදාවත් Tamanගේ උපරිම ශක්තිය අඳුරගන්නේ නැහැ. අපි අභියෝගයක් දකින විදිහ තමයි අපේ සාර්ථකත්වය තීරණය කරන්නේ. ඔබ අභියෝගයක් දකින්නේ ඔබව විනාශ කරන්න ආපු හතුරෙක් විදිහටද? එහෙමත් නැත්නම් ඔබව උපමට්ටම් කරන්න ආපු අවස්ථාවක් විදිහටද? මතක තබා ගන්න. දියමන්තියක් නිර්මාණය වෙන්නේ අධික පීඩනයක් යටතේ විතරයි. රත්තරන් පිරිසිදු වෙන්නේ අධික ගින්දරේ රත් වුණාම විතරයි. ඔබේ ජීවිතයත් අන්න ඒ වගේමයි. අද ඔබට දැනෙන පීඩනය, අද ඔබට දැනෙන වේදනාව හෙට දවසේ ඔබව බැබලවීමට කරන ආයෝජනයක් පමණයි. අභියෝග යන කුමක්ද? අපි ජීවත් වන සමාජයේ බොහෝ දෙනෙක් අභියෝගයක් ආපු ගමන් කරන්නේ පසුබසින එක. ඇයි මටම මෙහෙම වෙන්නේ? මගේ වෙලාව නරකයි කියලා අපි අපිටම සාප කරගන්නවා. හැබැයි ඔබ දන්නවද ලෝකය වෙනස් කරපු හැම මිනිස්සෙක්ම සාමාන්‍ය මිනිසෙකුට වඩා දහස් ගුණයක අභියෝගවලට මුහුණ දීපු අය. අභියෝගයක් කියන්නේ විශ්වයේ විසින් ඔබට දෙන පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි ඔබ දැන් ඉන්න තැනට වඩා උසස් තැනකට යාමට කාලය හරි කියන එක. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් එහි එන පාඩුව ඔබට උගන්වන්නේ කලමනාකරණය ගැනයි. ඔබ විභාගයකින් අසමත් වුණා නම් ඒකෙන් කියන්නේ ඔබේ ඉගෙනීමේ ක්‍රමය මීට වඩා දියුණු විය යුතුයි කියන එකයි. අභියෝගයක් කියන්නේ මාරක හීයකට වඩා අපිට ඉදිරියට පැනීමට උපකාර කරන ස්ප්‍රින්ග් එකක් වගේ. ඔබ කොපමණ තදින් පහළට තෙරපෙනාද ඒ වේගයෙන්ම ඔබට ඉහළට මතුවෙන්න පුළුවන්. සාර්ථකත්වයේ ඉතිහාසය සහ අභියෝග. අපි මොහොතක් ලෝක ප්‍රකට චරිත දෙස බලමු. ඒබ්‍රහම් ලින්කන් ගැන හිතන්න. ඔහු ජීවිතේ කී වතාවක් අසාර්ථක වුණාද? ව්‍යාපාර අසාර්ථක වුණා. ආදරය පරාජය වුණා. මැතිවරණ 8කට වඩා පෙරදුනා. හැබැයි ඔහු ඒ හැම අභියෝගයක්ම දොරටුවක් කරගත්තා. අවසානයේ ඔහු ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයෙක් වුණා. ඔහු එදා පෙරදුණු වෙලාවේ මේක මගේ අවසානයේ කියලා හිතුවානම් අද ඉතිහාසයක් නැහැ. ඒ වගේම ජේ.කේ. රෝලින් හැරි පොටර් කතරෝ ඇයගේ පළමු පොත ලිව්වේ අන්ත දුප්පත්කමේ ඉන්නකොට. ප්‍රකාශන ආයතන 12ක් ඇයව ප්‍රතික්ෂේප කළා. ඒක ලොකු අභියෝගයක්. හැබැයි ඇය ඒ 12 වතාවෙම Tamanගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට ගියා. අද ඇය ලොව ධනවත්ම ලේඛිකාවක්. ඔබට පේනවද? සාර්ථකත්වයේ කියන්නේ අභියෝග නැති ජීවිතයක් නෙමෙයි. අභියෝග මැදින් නොනැවති ගිය ගමනක අවසානයයි. ඔබේ ප්‍රශ්නය මූල්‍යමය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඔබට අලුත් පාඩමක් උගන්වනවා. දැන් අපි බලමු මේ අභියෝගය කියන දොරටුවෙන් ඇතුල් වෙන්නේ කොහොමද කියලා. පළමුව, බිය පාලනය කරන්න. අභියෝගයක් ආපු ගමන් අපිට දැනෙන්නේ බියක්. ඒ බිය නිසා අපි තීරණ ගන්න ප්‍රමාද වෙනවා. මතක තබා ගන්න, බිය කියන්නේ ඔබේ මනස විසින් නිර්මාණය කරන මායාවක් පමණයි. ඒ බිය දෙස කෙලින් බලන්න. දෙවනුව, ප්‍රශ්නය විශ්ලේෂණය කරන්න. හැඟීම් වලට ඉඩ නොදී බුද්ධියට ඉඩ දෙන්න. මේ අභියෝගේ ජය ගන්න මට කරන්න පුළුවන් කුඩාම පියවර මොකක්ද කියලා හිතන්න. එකවරම ලොකු කන්දක් නඩින්න බෑ. හැබැයි එක අඩියක් ඉස්සරහට තියන්න පුළුවන්. දෙවනුව, උපදෙස් ලබා ගන්න. ඔබ මුහුණ දෙන අභියෝගයට මීට කලින් මුහුණ දීපු අය ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා. පොත් කියවන්න, දේශනවලට සවන් දෙන්න. ඔබ තනි වෙලා නැහැ. මිත්‍රවරුනි, ජීවිතය කියන්නේ රේස් එකක් නෙමෙයි. ඒක ගමනක්. ඒ ගමනේදී හමු වෙන හැම කන්ද පල්ලමක්ම ඔබව ශක්තිමත් කරනවා. අද ඔබ ඉන්නේ අඳුරුම තැනක වෙන්න පුළුවන්. ඔබට හිතෙනවා ඇති ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. හැබැයි මතක තබා ගන්න, ලෝකයේ කිසිම සාර්ථක මිනිස්සෙක් සුව පහසු ඇඳක් මත ඉඳගෙන රජ වුණේ නැහැ. ඒ වුන් රජ වුණේ යුද පිටියේදී ලැබුණු තුවාල සහ කැලල් එක්කයි. ඔබේ අභියෝග තමයි ඔබේ කැලල්. ඒ කැලල් දවසක ඔබ ආඩම්බරයෙන් ලෝකයට පෙන්වන්න ජයග්‍රහණය සලකුණු බවට පත් වෙනවා. අද දවසේ සිට ඔබේ ප්‍රශ්න දෙස බලා හඬන්න එපා. ඒ ප්‍රශ්න දෙස බලා hina වෙන්න. ඔයා ආවේ මාව වටන්න නේද? හැබැයි මව මේකෙන් ඉගෙනගෙන ඔයාට වඩා උසින් නැගිටිනවා කියලා අභියෝගයට අභියෝග කරන්න. අතහරින්න එපා. තව එක අඩියක් ඉස්සරහට තියන්න. අභියෝගයේ කියන දොරටුව විවෘත කරන්න.
එහි අනෙක් පැත්තේ ඔබ බලාපොරොත්තු වෙන ඒ සුන්දර සාර්ථක ජීවිතයේ ඔබ එනතුරු බලා සිටිනවා. ඔබට ජයග්‍රාහී හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට ජීවිතේ දිනන්න උදව්වක් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ජයග්‍රාහී හෙට දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. මම මෝටි කෝට්.